हागे बोइसिंग ඔන්න අදත් මම ඔයාලා පිළිගන්නවා ගේමින් ADYT YouTube channel එකට. हागे ඉතින් ඔන්න අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කතා කරන්න යන්නේ 2GB PC වලට ගහන්න පුළුවන් හොඳම ස්ටෝරි ලයින් තියෙන ගේම්ස් 3ක් ගැන. ඉතින් මේ ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලාත් මම ඔයාලට ඉස්සරහ වීඩියෝ එකක් ගේන්නම් මේ වීඩියෝ එකට views තිබ්බොත්. हागे ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. 3K ගහන්නත් සපෝට් එකක් දෙන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම තාපයක් කරනවා. ඉතින් මතක් කරගෙනම channel එක subscribe කරන්න. මොකද මේ ගොඩක් කට්ටිය වීඩියෝ බලනකොට subscribersලා දැන් ගොඩක් අඩුයි. reach බහැරක් තියෙනවා. ඒකින්ද ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe උත් කරන්න. හරිද? එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද අපි යන් අපේ වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම subscribe කරපළා. හරිද? හරි. ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක විදියට අද මම තෝරගත්තේ අපි කවුරුත් දන්න මෙන්න මේ බැට්මෑන් ගේම් එක. ඉතින් මේ බැට්මෑන් ගේම් එක 2011 රිලීස් වුණේ. පට්ට ගේම් එකක්. මම දන්න විදියට හොඳම ස්ටෝරි ලයින් එකක් තියෙන ගේම් එකක්. හොඳටම ග්‍රැෆික් තියෙනවා. low end PC එක ප්ලේ කරත් හොඳ ග්‍රැෆික් තියෙනවා මේකේ. මාගම ස්ටෝරි ලයින් එකක් තියෙනවා. සාමාන්‍ය ඕපන් වර්ල්ඩ් ගේම් පැත්තට ටිකක් බග වෙච්ච ගේම් එකක් මේක. ඉතින් මම දැක්ක සුපිරිම ෆයිට් තියෙන හොඳ සුපිරිම මිෂන් තියෙන පට්ට ගේම් එකක්. හරිද? හරි ඉතින් අපි බලමු මේක සාමාන්‍ය මේ low end graphic දාලා කොහොමද ප්ලේ කරන්නේ කියලා. ප්ලේ කරන්න පුළුවන්. ප්ලේ කරන්න ඕනේ නම් අඩුම 2GB RAM එකක්වත් තියෙන්න ඕනේ. 2GB වගේ තියනනම් ඔයාලට මේක හොඳ graphic යටතේ ප්ලේ කරන්න පුළුවන්. හොඳ කියන්නේ ඉතින් normal. හරිද? ඉතින් ඔයාලට මේක සාමාන්‍ය high graphic දාලා ප්ලේ කර ගන්න ඕනේ නම් හරි ඉතින් high graphic දාලා ප්ලේ කර ගන්න ඕනේ නම් 4GB RAM එකක්වත් අඩුම තියෙන්න ඕනේ. අඩුම තියෙන්න ඕනේ 4GB RAM එකක්වත්. 4GB RAM එකක් නැත්නම් ඔයාලට low graphic දාලා ප්ලේ කරන්න පුළුවන්. හරිද? ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ ලිස්ට් එකේ තියෙන මේ දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා මේ වීඩියෝ එකට views තිබ්බොත් මම මේක download කරගන්න පුළුවන් විදිහත් ඔයාලට අනිවාර්යයෙන්ම ගේන්න. හරිද? ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. හරි බොයිස් මම දෙවෙනි ගේම් එක විදිහට තෝරාගත්තේ ඔයාලා කවුරුත් දන්න සුපිරිම ස්ටෝරියක් තියෙන ගේම් එකක් වන මාෆියා 2 කියන ගේම් එක. හරිද? ඉතින් මේ ගේම් එකත් නම් මම ප්ලේ කරලා තියෙන සුපිරිම ස්ටෝරියක් තියෙන සුපිරිම ගේම් එකක්. හරි බොයිස් අපි බලමු මේ ගේම් එක low graphic දාලා ප්ලේ කරනවා නම් අපේ PC එකේ RAM එක කීයක් තියෙන්න ඕනද කියලා. ඉතින් අඩුම 2GB RAM එකක්වත් තියෙන්න ඕනේ. ඔයාලට ඉතින් ඩිස්ප්ලේ වෙන ඇතින් හැම ගේම් එකකම ඕනේ ඉතින් RAM එක ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ වෙනවා. හරිද? ඉතින් එහෙනම් අපි එහෙනම් දැන් අපි බලමු මේ ගේම් එක high graphic දාලා ප්ලේ කරනවා නම් කොහොමද ප්ලේ කරන්න ඕනේ කියලා. high graphic දාලා ප්ලේ කරනවා නම් අඩුම ඔයාලට 4GB RAM එකක්වත් තියෙන්න ඕනේ. ඉතින් මේ පේන සුපිරිම ස්ටෝරියක් තියෙන ගේම් එකක්. මාත් පෞද්ගලිකව ප්ලේ කරලා තියෙන හොඳම ගේම් එකක් කිව්වොත් හරි. හොඳ ස්ටෝරියක් තියෙනවා. හරිද? ඉතින් මේ හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි දැන් බලමු අපේ ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා. හරි බොයිස් තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. හරිද? ඒ නැති අද යන් අපි අපේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් තුන්වෙනි ගේම් එක විදියට මම තෝරාගත්තේ අපි කවුරුත් ගොඩක් කට්ටිය දන්නවා මේ ගේම් එක. Rockstar ආයතනය විසින් නිෂ්පාදනය කරපු GTA හදපු කම්පැනියනේ. ඒ කම්පැනියෙන් හදපු පට්ට ගේම් එකක්. මාත් පෞද්ගලිකව මේක ගොඩාක් ප්ලේ කරලා තියෙන ගේම් එකක්. මේක සුපිරි ගේම් එකක්. ඉතින් මේක normal ප්ලේ කරනවා නම් අඩුම 2GB RAM එකක්වත් තියෙන්න ඕනේ. හරිද? ඉතින් මේක ඔයාලට සාමාන්‍ය high graphic දාලා ප්ලේ කරගන්නත් පුළුවන්. high graphic දාලා ප්ලේ කරනවා නම් ඔයාලට සාමාන්‍ය මේ 4GB RAM එකක්වත් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. 4GB තිබ්බොත් ඔයාලට සාමාන්‍ය හොඳට ප්ලේ කරන්න පුළුවන්. හරි බොයිස් එහෙනම් අදට මම ගෙනාව වීඩියෝ කිව්වයි මෙච්චරයි. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න වීඩියෝ එක like එකක් දාන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්නම්. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. bye bye set එකටම.